අද සෙනසුරාදා දවසක් මටයි මගේ මහත්තයාටයි දෙන්නටම සතියන්තේ තමයි නිවාඩු තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි සෙනසුරාදාට එළියට බැහැලා ඇවිදින්න යන එක තමයි කරන්නේ. එතකොට ඒක ළඟ තැනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් දුර තැනකට වුණත් අපි කැමති සෙනසුරාදා හෝ ඉරිදා පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න. ඉතින් අද මේ අපි ඇවිදින්න යන්නේ ළඟම තියෙන අමීර් පාක් එකට. පොඩ්ඩක් ඉතින් තාම සීතල නිසා කෝපි එකකුත් අතට අරගෙනම ඇවිදින්න යන්න කියලා තමයි හිතුවේ. අපි ජීවත් වෙන්නේ මුහුදට යාබතව තියෙන ප්‍රදේශයක. එතකොට මේ ප්‍රදේශයේ දේවරාදී කර්මාන්ත බහුලව තියෙනවා. ඒ වගේම තරමක් ග්‍රාමීය පළාතක් මේක. හැබැයි හරිම නිස්කලංකයි, හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. අද නම් ටිකක් අඳුරු දවසක්, නැත්තම් ඉර එළිය වැටුනහම මේ පරිසරය මීටත් වඩා ගොඩාක් ලස්සනයි. පේනවනේ කොච්චර නිස්කලංකද කියලා. මේ හරිය එතකොට ඩොක් යාඩ් එකක් වගේ තමයි. මේ දීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු තමයි මෙතන ඩොක් යාඩ් එකේ නවත්තලා තියෙන්නේ. ඔන්න අපි ආවා පාක් එකට. ඉතින් තාම ගස් කොළන් වල ගස් කොළ නම් හැදිලා නැහැ. මොකද තාම අපි වින්ටර් එකේ අන්තිම හරියේ ඉන්නේ. ස්ප්‍රින්ග් එක පටන් ගන්නවත් එක්කම මේ ගහ කොළ හැදිලා ඒවි. එතකොට මේ පාක් එකේ එක කෙළවරක් තියෙන්නේ මහපාරට වෙන්න. අනිත් කෙළවර තියෙන්නේ පියර් එකක්. එතකොට මේ පියර් එක ඕපන් වෙන්නේ පැසෙන්ජර් ටර්මිනල් එකකට. ඒ කියන්නේ පෝට් එකකට යාබතව තියෙන පැසෙන්ජර් ටර්මිනල් එකකුත් එක්ක. මේ අපි ඇවිල්ලා ඉන්නේ පියර් එකට. මං කිව්වා අර පැසෙන්ජර් ටර්මිනල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් පැසෙන්ජර් ක්‍රූස් ගොඩක් වෙලාවට මෙතන තමයි නවත්තලා තියෙන්නේ. අර අපිට ඈතින් පේන්නේ පෝට් එකේ නවත්තපු අනිත් නැව්. ඒ වගේම හරිම ලස්සන දර්ශනයක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. හවස නිසා හරිම නිස්කලංකයි. අවුව වැටුණා නම් මම හිතනවා මීටත් වඩා ගොඩාක් ලස්සනයි කියලා. මේ අපි ජීවත් වෙන්නේ දකුණු කොරියාවේ. ඉතින් මිනිස්සු සතියේ දවස්වලට බොහොම කාර්යබහුලයි. සතියන්තෙත් කාර්යබහුල අය ඇති. නමුත් දැන් අද අපි පාක් එකට ආවහම පේනවා මිනිස්සු රිලැක්ස් වෙන්න කොච්චර දුරට පාක් එකට එනවද කියලා. ඉතින් පොඩි ළමයි සෙල්ලම් කරනවා. සමහරක් වැඩිහිටියෝ නම් මෙහි වර්ක්අවුට් කරන අය ගොඩක් ඉන්නවා. walking paths ගොඩක් තියෙනවා. ඒ වගේම ඒවටම හදපු එක්සර්සයිස් එහෙම නැත්නම් workout areas ගොඩක් තියෙනවා. ඉතින් ඒවට මෙහි ගවර්න්මන්ට් එකෙන් ගොඩක් මිනිස්සුන්ට ඒවට පුෂ් කරනවා. ඒවට ෆැසිලිටිස් හදලා තියෙනවා. ඉතින් ඒ වගේම මිනිස්සු ඒවයිනුත් ප්‍රයෝජන ගන්නවා. හැබැයි ඉතින් සතියන්තේ ආවහම මිනිස්සු කාර්යබහුල වුණත් ගොඩක් අය පේන විදිහට පොඩ්ඩක් නිදහසේ දවස ගෙවා ගන්න
මෙතනට එනවා. මේ තියෙන්නෙත් ඒ විදිහට මේක ඇත්තට මන් දන්නේ මොකක් කියලා මේකට නම් කරන්නද කියලා. මොකද මේක වෝකින් පාත් එකක් නෙමෙයි. හැබැයි මේක පේනවා මේ පාත් එකේ තියෙන්නේ මඩ, අර මැටි වගේ පසක් දාලා තමයි තියෙන්නේ. එතකොට මිනිස්සු මෙතන සපත්තු ගලවලා එයාලා අර කකුල් පතුල වදින්න ඕන නිසා ඒ මැටි ගොඩේ ඒකේ ඇවිදිනවා. ඒක තමයි කරන්නේ. ඒකේ මොකක් හරි බෙනිෆිට් එකක් එයාලා දකින්න ඇති. ඒ නිසා තමයි එහෙම පාත් එකකුත් මෙතන හදලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මම අර ඔයාලට කලින් කියපු අර workout areas. ඉතින් ඒවයි වයස් ભેදයක් නැතුව මෙහි මිනිස්සු නම් ඒ වගේ workouts කරනවා. ඉතින් අදට එච්චරයි. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේ වගේ ගත යුතු යමක් තියෙනවා කියලා ඔයාලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම උත්සාහ කරන්නම් මීට වඩා හොඳ වීඩියෝස් ඉස්සරහට ගේන්න. බොහොම ස්තුතියි.